Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අපි අද ආවා පොඩ්ඩක් හේන පැත්තේ රවුමක් දාලා යන්න. දැන් නම් පැල ලොකුයි. දැන් අපි පළ ටික නෙලා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ පැලේ, හේනේ පැලේ. ඉතින් අපි වීඩියෝ එකට යමු. මොකද ඉතින් පැලට ආව ගමන් මං කරන්නේ ඉතින් පැල අස් කරන එක. හැමදාම මේක මගේ පුරුද්දකට ගිහින් තමයි තියෙන්නේ. හැමතැනම shopping bag කනම්මනම් තිබුණා. ඉතින් මං ඒ ටික ඔක්කොම පුච්චලා දැම්මා. මෙතෙන්ට ආවහම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඇත්තටම මාර නිදහසක් දැනෙනවා. කියන්නේ සද්ද බද්ද නැහැ, කුරුල්ලන්ගේ සද්ද වටින්ම ඇහෙනවා, කඳු තියෙනවා වටේටම. හරිම ලස්සනයි වගේම මාර සැහැල්ලුවක් හිතට දැනෙනවා. ඉතින් මේ වෙලාවේ හස්බන්ඩ් මේ තක්කාලි පැලවලට පොහොර දාන ගමන් ඉන්නේ. ඉතින් අපි ඒ දිහාත් බලාගෙන අවට පරිසරය රස විඳින ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මේ සෝබාදහම වෙලාවකට අපිට මොනවා හරි කොඳුරනවා වගේ මට දැනෙනවා. ඇත්තටම මාර සැහැල්ලුවක් තමයි එතකොට හිතට දැනෙන්නේ. මං පැලේ මෙට්ටෙත් බිමට දාගත්තා පොඩ්ඩක් වේලෙන්න. ඇඳේ තිබ්බ මෙට්ටේ. මට දුකක් පාළුවක් දැනෙන හැම වෙලාවකම මම මෙතෙන්ට ඇවිල්ලා නිදහසේ ඉන්නවා. එතකොට මගේ හිතේ දුක පාළුව හැමදේම නැති වෙනවා. බබාලත් එක්ක මෙහිම කාලය ගත කරන්න මං ගොඩක් ආසයි. ඇත්තටම අපි සෝබාදහමට ආදරය කරන තරමටම අපිට දේවල් සෝබාදහමෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තටම අපි මායි හස්බන්ඩ්ුයි සෝබාදහමට ගොඩාක් ආදරය කරනවා. ඉතින් අපිට මේ වෙනකොට හොඳ ඵලදායකත් ඒ නිසා ලැබිලා තියෙනවා. ඉතින් අපි දෙන්න ඒ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ මේ විශ්ව මාතාවට. ඇත්තටම අපිට මේ හැම දෙයක්ම ලැබුණේ විශ්ව මාතාව නිසා කියලායි මට හිතෙන්නේ. මම මේ වොයිස් කරන වෙලාවේ බබාලා ඉතින් එක එක සද්ද බද්ද දානවා. ඒකට සමා වෙන්න. ඉතින් ඊට පස්සේ අපි මේ කරන්නේ පහනක් පත්තු කරන එක. මොකද අපි මුලින්ම ගත්ත ආදායමෙන් හේනෙන් ගත්ත මුලින්ම ගත්ත ආදායමෙන් තමයි මේ පහනක් අවුලන්නේ. ඉතින් හස්බන්ඩ් එනකම් මට කිව්වා පහන තියන්න කියලා. ඉතින් මම ගාතා කියලා පහන තිබ්බා. ඔහොම තමයි ඉතින් අද දවස අපේ සතුටින් ගෙවුනේ. ඉතින් මං අදට ගිහින් එන්නම් මගේ යාළුවෝ. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. ඔයාලා හැමෝටම බුදු සරණයි.